ලෝකයම බියෙන් ගැහෙද්දී පෙන්ටගනය ඊරානයට ගොඩබිමින් පහර දෙන්න සූදානම් වෙන්නේ ඇත්තටමද. ඇමරිකාව සහ ඊරානය අතර ඇතිවෙලා තියෙන මේ දරුණු යුදමය තත්ත්වය තුන්වන ලෝක යුද්ධයක ආරම්භය වෙයිද. ආයිබෝවන් යාළුවනේ. අදත් විශ්මකෝණයේ අපේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ලෝකෙ වටේ සිද්ධ වෙන අලුත්ම ඒ වගේම ගොඩක් දෙනෙක් කතා බහ කරන මේ උණුසුම් මාතෘකාව ගැන. ඒ කියන්නේ ඇමරිකාව ඊරානයට පහර දෙන්න යන කතාවේ ඇත්තම තත්ත්වය ගැන නිල වාර්තා සහ භූදේශපාලනික කරුණු පදනම් කරගෙන අද අපි ඔයාලට සම්පූර්ණ විස්තරයක් අරගෙන ආවා. වීඩියෝ එක අවසන් වෙනකම් අපිත් එක්ක රැඳී ඉන්න කියලා මතක් කරනවා. යාළුවනේ, මේ ඇමරිකා ඊරාන ප්‍රශ්නය අද ඊයේ එකපාරටම කඩාපාත් වුණ එකක් නෙවෙයි. මේකට දශක ගානක ඉතිහාසයක් තියෙනවා. හැබැයි මේ තත්ත්වය මේ තරම් දරුණු වුණේ 2015 දී ඇති කරගත්ත ඊරාන න්‍යාෂ්ටික ගිවිසුමෙන් ඇමරිකාව ඉවත්වීමත් එක්කයි. ඊට පස්සේ ඊරානයට දැඩි ආර්ථික සම්බාධක පනවන්න ඇමරිකාව කටයුතු කළා. මේ නිසා දෙරට අතර කෝපය පුපුරා යන තත්ත්වයකට තමයි මේ වෙද්දිපත් වෙලා තියෙන්නේ. මෙන්න මේ අර්බුදය අස්සේ තමයි මෑතකදී ලෝක මාධ්‍යවල ලොකුවටම කතාබහට ලක් වුණ. ඒ වගේම ලෝක නායකයන්ගේ පවා අවධානය යොමු වුණ අලුත්ම තොරතුර වොෂින්ටන් පෝස්ට් කියන ලෝක ප්‍රසිද්ධ ඇමරිකානු පුවත්පත විසින් වාර්තා කරලා තිබුණේ. ඒ වාර්තාවෙන් කියවුණේ ඇමරිකානු ආරක්ෂක මූලස්ථානය, ඒ කියන්නේ පෙන්ටගනය, ඊරානය තුළ දැවන්ත ගොඩබිම් මෙහෙයුමක් සඳහා මේ වෙද්දිත් සූදානම් වෙමින් පවතිනවා කියන කාරණාවයි. මේ ආරංචිය තෙට්ටුම මුළු ලෝකයම හිතුවේ ඇමරිකාව ඊරානය ආක්‍රමණය කරන්න අවසාන තීරණය අරගෙන ඉවරයි කියලා. හැබැයි යාළුවනේ, මේ කතාවේ අපි දැනගත යුතුම තවත් පැත්තක් තියෙනවා. ලෝක ප්‍රකට BBC පුවත් සේවය ඇමරිකානු ඉහළ පෙළේ නිලධාරියෙන් උපුටා දක්වමින් මේ ගැන තවත් වැදගත් තොරතුරක් හෙළි කරලා තියෙනවා. BBC වාර්තාවලට අනුව පෙන්ටගනය විසින් මේ විදිහට ගොඩබිම් හමුදා යෙදවීමේ සැලසුම් සකස් කරලා තිබුණත් ඒ සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තවමත් නිශ්චිත අනුමැතියක් ලැබිලා නැහැ. ඒ කියන්නේ හමුදාව යුද්ධයකට ඕනෑම වෙලාවක ලෑස්ති පිට හිටියත් අවසාන තීරණය, ඒ කියන්නේ ප්‍රහාරය දියත් කරන්න කියන අන ජනාධිපතිවරයාගෙන් තවමත් ලැබිලා නැහැ කියන එකයි. මීට කලිනුත් ඇමරිකාවට අයත් ඩ්‍රෝන යානයක් ඊරානය විසින් බිම හෙලපු වෙලාවේ ඇමරිකාව ප්‍රහාරයක් එල්ල කරන්න ගිහින් අවසාන විනාඩි 10 දී ඒ ප්‍රහාරය නතර කළා. ඔබට මතක ඇති. ඒ නිසා අන දිනතුරු කිසිම දෙයක් ස්ථිරව කියන්න බෑ. ඒ වගේම මේ සැලසුම් කරලා තියෙන මෙහෙයුම ගැනත් විශේෂ දෙයක් කිය යුතුයි. මේක හරියට ඊරාකය හෝ ඇෆ්ගානිස්තානය ආක්‍රමණය කළා වගේ මුළු ඊරානයේම අල්ලගන්න කරන මහා පරිමාණීය ආක්‍රමණයක් නෙවෙයි. දැනට පවතින හමුදා සැලසුම් වලින් පැහැදිලි වෙන්නේ මේක පූර්ණ පරිමාණයේ ආක්‍රමණයක් නොවන බවයි. අයි ඇමරිකාව ඊරානය සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරන්න නැත්තේ? ඒකට ප්‍රධානම හේතුව තමයි ඊරානයේ තියෙන භූගෝලීය පිහිටීම. ඊරානය කියන්නේ කඳුකර වලින් වටවුණු ඉතාමත් විශාල රටක්. ඒ වගේම ඊරානයට ගොඩක් දියුණු න්‍යාෂ්ටික තාක්ෂණයක් සහ ලක්ෂ ගණනක බලවත් හමුදාවක් ඉන්නවා. ඒ මදිවට මැද පෙරදිග පුරාම ඊරානයට හිතවත් සන්නද්ධ කණ්ඩායම් විසිරීලා ඉන්නවා. ඒ නිසා සම්පූර්ණ ආක්‍රමණයක් කියන්නේ ඇමරිකාවටත් ලොකු විනාශයක් ගෙන දෙන දෙයක්. එහෙනම් මේක කොයි වගේ ප්‍රහාරයක් වෙයිද? වාර්තාවල දැක්වෙන විදිහට මේ සඳහා යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂ මෙහෙයුම් බලකායන් සහ සාමාන්‍ය පාබල හමුදා කණ්ඩායම් එකතු වෙලා කරන ඒකාබද්ධ මෙහෙයුමක්. ඒ කියන්නේ ඔවුන් ඊරානයේ තියෙන න්‍යාෂ්ටික මධ්‍යස්ථාන හෝ විශේෂිත හමුදා ඉලක්ක කිහිපයක් පමණක් විනාශ කිරීමේ අරමුණින් ඉතාමත් රහසිගතව සහ සූක්ෂමව ක්‍රියාත්මක කරන සීමිත ගොඩබිම් මෙහෙයුමක් වෙන්න පුරුවන් කියලා තමයි යුද විශ්ලේෂකයන් පවා මතපල කරන්නේ. මේ කොයි විදිහේ ප්‍රහාරයක් වුණත් ඇමරිකාව ඊරානයට ගැහුවොත් ඒක මුළු ලෝකයටම තදින්ම බලපානවා. විශේෂයෙන්ම ලෝකයේ බොරතෙල් ප්‍රවාහනයෙන් විශ්ව ශ්‍රේෂ්ඨයක්ම සිද්ධ වෙන හෝමුස් සමුද්‍ර සන්ධිය ඊරානය විසින් වසා දැමුවොත් ලෝකයේම තෙල් මිල අහස උසට නගිනවා. ඒකෙන් ලංකාව වගේ රටවලටත් දැවන්ත ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ තත්ත්වය ඕනෑම මොහොතක වෙනස් වෙන්න පුළුවන්. ට්‍රම්ප් මේ මෙහෙයුමට අනුමැතිය දෙයිද? එහෙම නැත්නම් මේක හුදෙක් ඊරානයේ බියගැන්වීම සඳහා කරන තවත් එක් මානසික යුද්ධයක්, එහෙමත් නැත්නම් තර්ජනයක් විතරක් වෙයිද? මේ ගැන ඔයාලගේ අදහස මොකද්ද? ඇමරිකාව ඊරානයට පහර දෙයි කියලා ඔයාලා හිතනවාද? ඔයාලගේ අදහස අනිවාර්යෙන්ම පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ ලෝකයේ සිදුවෙන අලුත්ම ඒ වගේම සැඟවුණු තොරතුරු හරියටම දැනගන්න අපේ විශ්මකෝණයේ YouTube channel එක subscribe කරන්න කියලාත් ආදරයෙන් මතක් කරනවා. වීඩියෝ එකට like එකක් දාලා යාළුවන්ටත් බලන්න share කරන්න.
එහෙනම් තවත් මේ වගේම විශ්මිත සහ වැදගත් වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු. අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්.